ඉතින් කොහොමද ඔයාලට අපි මේ දිල්ලි යන ගමන් එන්නේ විසාකපට්නම් එයාපෝට් එකේ ඉඳන් දිල්ලි වලට පැය දෙකමාරක් ගුවන් ගමනක් තියෙනවා. ඉතින් මේ දැන් ඉන්නේ දිල්ලි එයාපෝට් එකේ. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකෙත් බලමු අපි මේ මොනකටද දිල්ලි වලට ආවේ කියලා. මේ එයාපෝට් එකේ ඉඳන් අපි ගෙස්ට් හවුස් එකට යන ගමන් ඉන්නේ. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දිල්ලි වල වායු ගුණාත්මක තත්ත්වය නම් තියෙන රින මට්ටමක. ඒ කියන්නේ ගොඩක් අර දුර්වල මට්ටමක තියෙන එක අපිට මේ ඉද්දැදි තේරෙනවා හොඳටම වෙනස. කියන්නේ හුස්ම ගන්න ටිකක් අමාරු වගේ. ඒ වගේ මේ ගොඩක් කියන්නේ භයානක වගේ තත්ත්වයක තියෙන. ඉතින් අර සසන ආබාධ වගේ තියෙන අයට නම් මේ වගේ පරිසරයක් ඇත්තටම සුදුසු නැහැ. ඔයාලට ඒක අර දවල්ට ගන්න වීඩියෝ වලදී බලන්න පුළුවන් ටිකක් මීදුම් වගේ තියෙනවා. ඒනට මේ අර දූවිල තමයි පිරීලා තියෙන්නේ මේ නගරේම. ඔන්න අපි ගෙස්ට් හවුස් එකට ආවා. ඉතින් දැන් මේ අපි හස්බන්ඩ්ගේ යුනිවර්සිටි එකේ වැඩ වගේකට තමයි ඇවිල්ලා තියෙන්නේ මේ දවස් 4ක දිල්ලි වැඩසටහනකට. ඒකට අපි දෙන්න විතරක් නෙමෙයි තව එතන යුනිවර්සිටි එකේ අය 4 දෙනෙක් වගේ ඇවිල්ලා ඉන්නවා. අපි කට්ටිය මෙතන තමයි නැවතිලා ඉන්නේ. ඔයාලා දිල්ලි වල shopping කරන්න එනවා නම් කණ්ඩායමක් ටීම් එකක් වගේ එනවා ඉන්නවා නම් රූම්ස් කරනවට වඩා මේ වගේ ගෙස්ට් හවුස් එකක් ගන්න එක ලාභයි යාලට. මොකද රූම්ස්ලා ගන්නත් එක සංසන්දනය කරලා බලුවා මේ වගේ තැනක් ගන්න එක ඉතින් යාලට වටිනවා. අනික ඔයාලට මේ කෑම කන්න බෑ කියලා හිතනොත් උයාගෙන හරි කන්න පුළුවන් මේ වගේ තැනක් ගත්තාම. ඉතින් මේ පවුවදා උදේ අර වැඩසටහනට යන ගමන් ඉන්නේ මේක මේ අධ්‍යාපනික තාක්ෂණික එක්සිබිෂන් එකක් තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් ඉන්දියාවේ හැම ප්‍රාන්තයකින්ම වගේ යුනිවර්සිටි වල කට්ටිය එනවා මේ වැඩසටහනට. ඉතින් අපි ගිහින් බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන ඉන්දියානු රජයෙන් පවත්වන වැඩසටහනක්. ඒ කියන්නේ හැම යුනිවර්සිටි එකකින්ම යුනිවර්සිටි වලින් තෝරගත්ත පිරිසක් තමයි මේකට යවන්නේ. එතකොට ඒ තෝරගත්ත පිරිසගේ ඉඳුන් හිටුන් ගමන් ගාස්තු ෆ්ලයිට් ටිකට් හැමදේම රජයෙන් තමයි පිරිවැය දරන්නේ. ඉතින් මේ ඔයාලට ඈතින් පේන්නේ නිව් දිල්ලි වල යශෝභූමි කියන හෝල් එක. මේකේ තමයි මේ වැඩසටහන තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මෙතන අර නව තාක්ෂණික අධ්‍යාපනික ප්‍රදර්ශනයක් තියෙන නිසා එක එක වයස් කාණ්ඩවල ඇවිල්ලා හිටියා මෙතෙන්ට. ඉතින් මෙතනදී ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම වගේ තියෙන යුනිවර්සිටිස්, ඉන්ස්ටිටියුට්, එතකොට ටෙක්නොලොජි ඕගනයිසේෂන් මෙන්න මේ වගේ එයාලා අර නවතම තාක්ෂණික දේවල් හඳුන්වා දීමක් තමයි ඒවත් හඳුන්වා දීලා ඒ ගැන විස්තරයක් තමයි මෙතනදී ගොඩක් කළේ. ඒක ලොකු අත්දැකීමක්. මේ තැනදී තව යාළගේ ආයතන වලින් අර ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාගෙන ඉන්න අයට දෙන අන්ලිමිටඩ් ඔපචුනිටිස් ගැන විස්තර කරනවා. ඉතින් මෙතන ඇත්තටම අර අලුත් සොයා ගැනීම හඳුන්වා දීලා ඒවා ප්‍රොමෝට් කරන වැඩසටහනක් වගේ දෙයක් තමයි තිබුණේ. මෙතන තිබ්බ පොඩි පොඩි දේවල් ටිකක් මම මේ විදියට ඔයාලට පෙන්නගෙන යන්නම්. බලන්නකෝ.
ඉතින් මේ වීඩියෝ එකේදී මම ගොඩාක් මෙතන ප්‍රෝග්‍රෑම් එකේ මේ කොටස් ටික වීඩියෝ කරලා තමයි එකතු කරලා මේක හදලා තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්න අයට තාක්ෂණික දේවල් ගැන උනන්දු අයට මේ වගේ වීඩියෝ එකක් වටින නිසා තමයි මේක එකතු කළේ ඔයාලට බලන්න. මොකද ඉතින් අපේ දැන් ලංකාවේ ඉන්න කැමති ඇතන ඉන්දියාවේ ඔය නව තාක්ෂණික දේවල් එයාලගේ ගවර්න්මන්ට් එකෙන් ප්‍රොමෝට් කරන්නේ වැඩපිළිවෙල හදන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් මෙයාලා මේ විදිහට තමයි ගවර්න්මන්ට් එකෙන් එයාලට අවස්ථාවක් ලබා දෙන්නේ. මෙතන තිබ්බ තව වටිනාම දෙයක් තමයි මේකේ Google එකේ මාස්ටර් ක්ලාස් ට්‍රේනින් සෙෂන් එකක් තිබ්බා. ඒක ගොඩක් වටින එකක්. එතකොට ඒක තිබුණා. ඉතින් මෙතන තිබුණ ගොඩාක් දේවල් අතරම ඉතින් වටිනවා. ඉතින් අපිට ඔය නවතම තාක්ෂණය ගැන උනන්දු වෙන අයට මේ වගේ වැඩසටහන් ගොඩාක් වටිනවා. Keep in mind for our long-term scholarship, all the ones which are mentioned here, the last degree award for every child there's 2 years of relaxation. Then we have the last one, that is development-related postgraduate course, being a 4 years. We have post-graduate work experience. Just basically belong to higher education. ඔන්න ඉතින් අද දවසේ වැඩසටහන ඉවරයි. හවස් වෙලා තියෙන දවසත් කිවිලා ඉවර වෙන්න ළඟයි. ඉතින් දැන් තමයි මේ වැඩසටහන ඉවර වෙලා එළියට එන්නේ. යන ගමන් මම ඔයාලට මේ පෙන්නන්න මේ වීඩියෝ එක ගත්තේ මේ මීදුමම වගේ වැහිලා තිබුණාට මේ මීදුම නෙමේ දූවිල්ල. ඉතින් බලන්නකෝ පරිසරයේ මේ ජනාකී ඉන්න වෙනකොට තාක්ෂණය වාහන වැඩි වෙනකොට පරිසරය එතකොට වායුගෝලය කොච්චරනම් අපිරිසිදු වෙනවද කියලා මේ දේවල් වලින් තව මගෙන් ඔයාලා අහලා තිබුණා ඉන්දියාවේ කම්කරු වැටුප් ගැන අවම වැටුප් ගැන විස්තර අහලා තිබුණා. ඉතින් මම ඒ ගැන හරි විස්තරයක් දන්නේ නැහැ. මම ඒ ගැන හරියට අධ්‍යයනය කරලා ඔයාලට ඒක ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම් අනිවාර්යෙන් ඉදිරියේදී. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මම අනිවාර්යයෙන්ම ඉස්සරහට මේ දිල්ලි වල ඉද්දී අපි කන බොන දේවල් ඒ වගේම දිල්ලි වල shopping වීඩියෝ එකක් යන තැන් ඒ ගැන ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න subscribe නොකරලා නම් එකතු වෙලා ඉන්න subscribe කරලම දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.